ඔහොම නවතින්නකෝ. ඉතින් ඔයා ආදර ජීවිතෙන් මේ වෙනකොට ආදරෙන් නැතුව වේදනාව විඳිනවද? ඔයා තනිකඩ ඉන්න කෙනෙක්ද? ඒ කියන්නේ ආදරෙන් අඬ මේ වෙලාවේ ඉන්න කෙනෙක්ටයි මම විශ්ව මාතාවගේ මේ පණිවිඩය ඉල්ලේ. තමන්ගේ ආදරෙන් නැති වෙලා සදහටම නැති වෙලා තියෙන කෙනෙක්ට වේදනාවෙන් ඉන්න කෙනෙක්ට යා ලැබෙන්නේ නැහැ කියලා ස්ථිරම සිතන් සිටින ස්ථිරම දැනෙන ස්ථිරම දැනගන්න ලැබුණ කෙනෙක්ටයි මෙන්න පණිවිඩය. ඉතින් අර ආදර ජීවිතයක් ගෙනෙන අයට නෙමෙයි ආදරය තනි වෙලා ඉන්න තනිකඩව ඉන්න මේ වෙලාවේ තමන්ගේ ආදරේ නැති වෙලා අතහැරලා දාලා ගිහින් තියෙන මග හරින ඔබ එපා කියන කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒ අයටයි මේ පණිවිඩය. ඉතින් අර කියන්න තියෙන්නේ හැකියාවන් සහිත සකසුරුවම අවංක පුද්ගලයෙක් වන්න ඔයාගේ ජීවිතේ ඉදිරියට පැමිණෙන්න තියෙනවා. ඉතින් තමයි ඔයාගේ යුතුයකම් නොපිරිලා ඉෂ්ට කරන්නෙක් වෙනවා මේ කෙනා. ඉතින් ඔයාට තව කියන්න තියෙන කළු හිස කෙස්සගේ කළු පැහැති දෙනෙත් සහ තලලු හෝ කළු පැහැති සාමාන්‍යයෙන් සමක් තියෙන අන්වර්ථනීය පිරිමි ළමෙක් හෝ ගැහැණු ළමෙක්. ගොඩක් කළු කෙනෙකුත් වෙන්න පුළුවන්, තලලු කෙනෙකුත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කළු පැති සුදුම කෙනෙක් නෙමෙයි නොවන්න පුළුවන්. ඉතින් කළු පැහැති හිස කෙස් තියෙන කළු පැහැති දෙනෙත් තියෙන කෙනෙක්ගේ රූපයක් තමයි පෙන්වුම් කරන්නේ. කළුකට කළුවන් නෙමෙයි මෙයා හොඳේ. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ වර්ණය කියලා හිතනකොට ඈන් කාලයක වුණත් වෙන්න පුළුවන්. ඉතින් මෙයාට හැකියාවන් සහිත කෙනෙක් හොඳ සකසිරුවාම අර පිටිමැස්සෙන් වැඩ කරන කෙනෙක් කියලා මට පේනවා. ඉතින් ඒ වගේම ඔයාගේ යුතුයකම් නොපිරිහිලා ඉෂ්ට කරන්න පුළුවන් කෙනෙක්. ඔයා හිතන්නේ නැට මෙයා ඔයාගේ වෙයි කියලා ඔයා විශ්වාස කරන්නේ. ඔයාගේ මට යව ගණන් නොගෙන ඉන්න පුළුවන් කියලා මට පේනනවා. අනිවාර්යයෙන්ම ඔයා ගණන් නොගෙන ඉන්න පුළුවන් එයා සමහර විට ඒකට යා මේ වගේ ගතිගුණ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර ආලං ඉඳලා යාව මග හැරෙන්නත් පුළුවන් කියලා මට පෙන්නනවා. හරිද? තව මට ඔයාට කියන්න තියෙන්නේ ඒ කෙනා ගැන. එයාට සමහරවිට මුදල් මදිකමක් තියෙන පුළුවන්. එහෙම තිබුණත් එයා සඳහන් පොඩි මුදලක් තිබුණත් එයා විශිෂ්ට තේජාන්විත අපේක්ෂාවක් යුක්ත කෙනෙක් කියලා කියනවා. එයා කෝටිපතියෙක් නොවුණත් එයාගේ අපේක්ෂාවන් හොඳ තේජාන්විතයි විශිෂ්ටයි කියලා මට පෙන්වන්න කරනවා. එයාගේ රාජකාරිය පිළිබඳ හැඟීම් ඇති ශිෂ්‍යෙක් කෙනෙක්. එයා හොඳට රැකියාව ගැන එයා උනන්දුවෙන් මහන්සියෙන් වෙහෙසලා හරි සාමාන්‍ය දැනුමක් තියෙන හොඳ හැඟීමක් තියෙන මිනිස්සෙක් කියලා මට පෙන්වනවා. ඉවසිලිවන්ත පුද්ගලයෙක් ඔන්න මෙයා. ඉතින් ඔයාට ඒ වගේම මුදල් සම්බන්ධ සුභාරංචියක් ලැබීමට තියෙනවා කියලා මට පෙන්වන්න කරනවා. ඔන්න ඉතින් අනිත් කාඩ් එකකින් ඔයාලට තව දෙයක් පෙන්වනවා. ඉතින් එයාගේ තව ස්වරූප තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අයකුත් එන්න පුළුවන් කියලා. සුදු මැලි කළු නොවු හිස කෙස්ටින නිල් පැහැති ඇස් ඇති පුද්ගලයෙක් වුණත් එන්න පුළුවන් එයා කියලා කියනවා. සුදු මැලි සාමාන්‍යයෙන් ඇගේ සුදු වර්ණයක ඉන්න වෙනම කෙනෙකුත් එනවා කියලා කෙනෙක්. ඒ කළු හෝ සුදු. ඔන්න මේ දෙකෙන් කළු කෙනෙක් කියන සුදු මැලි කළු නොවු හිස කෙස් තියෙන. මේක පෙරන්නේ සුදු මැලි කළු නොවු හිස කෙස් තියෙන කෙනෙක්. ඒ කියන්නේ කොණ්ඩ කලර් කරලා. ඉතින් මේ කොණ්ඩේ ටික වෙන පාට වර්ණයකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සම නිල් පැහැති ඇස් ලංකාවේ ඇයට නම් අඩුයි. ඉතින් ඔයාලා වෙන රට කියනවා. ඉතින් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. මුදු ගති ගුණ ඇති කෙනෙක්. ආදරණීය සෞන්දර්යයට ප්‍රිය කරන කෙනෙක් ලැබෙන්න පුළුවන් කියලා කියනවා. මේ තව කොට්ටාශයක කෙනෙක්. අනිත් එක මේ වගේ තව වෙන පුද්ගලයන් වර්ගය. ඒ කියන්නේ එක පැත්තකින් එක කෙනෙක් ගැනකුවා තව මේ වගේ පුද්ගලෙක් එන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මුදු ගති ගුණ තියෙන ආදරණීය සෞන්දර්යයට ප්‍රිය කරන සහ තීක්ෂණ බුද්ධිය ඇති තරුණීය මනසක් ඇති කෙනෙක් කියනවා කියලා කියන පෙන්නනවාට ඉදිරියේදී ගැහැණු ළමෙක් නම් තරමක් ටිකක් දඟකාරයි. පොඩක් දාඟලනවා කියන්නේ අනවශ්‍ය දෙගිල්ලක් නෙමෙයි. පොඩක් ඉතින් දඟලලා කෙල්ලවල භාවයේද ඉතින් ළමයා තමයි කොමල භවෙන් ටිකක් hina වෙලා කරලා ඉන්න සතුටින් ඉන්න කැමති විහිළු කර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මෙම පුද්ගලයා චිත්ත වේගී වශයෙන් අවදානම් තැනැත්තෙකු නෙමෙයි. අනේ සිතන පැත්තෙන් හරි භයානක නරක කෙනෙක් නෙවෙයි. අවදානම් කෙනෙක් නෙමෙයි කියලා කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම එයාට ඔයාට ආදරේ කරුණාව සෙනෙහස අවශ්‍ය බව පෙන්වන්න කරනවා මට. ඉතින් ඔයාත් එක්ක බැඳලා නම් අනිවාර්යෙන්ම ගොඩක් ආදරේ කරනවා. ගොඩක් ආදරේ වුණ ඉතින් මේ වර්ග දෙකෙන් කවුරුන් හෝ කෙනෙක් වාගේ ජීවිතේට එන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයා ආණ්ඩාන්න ඉන්න එපා තවත් දුකින් ඉන්න එපා. ඉතින් සතුටින් ඉන්න. එයා බලාපොරොත්තු වෙන්න, එයාව පිළිගන්න, ඔයා හදාගන්න ඔයාගේ මාර්ගය. ඔයාගේ නිවස ලස්සන කරගන්න, ඔයාගේ වටපිටාව ඒවත් ලස්සනට තියාගන්න. ඉතින් එයා එන නිසා ඉතින් ඒ නිසා යා පිළිගන්න ඔයාගේ මේ කඳුළු පිහදලා වේදනාව වේදනාව ඔක්කොම දිය කරලා හැරලා මේ මොහොතේ ඉඳන් ඔයා hina වෙලා මේ කෙනාව පිළිගන්න ලෑස්ති වෙන්නකෝ. හරි ඉදිරියට ඔයාට මම කියනවා සුබ කාලයක් උදාවේ ඔයා කඳුළු පිස දැම්මොත් ඔයාගේ වේදනාව මේ මොහොතේ පටන් මම කියනවා මේ මොහොතේ පටන් ඔයා ඉවත් කරොත්
මේ වගේ ලස්සන රූපයක් තියෙන තරුණයෙක් හෝ තරුණියක් ගැන හීනමවන්න ගත්තොත් එයා අනිවාර්යෙන් එනවා ඔයා ළඟට. එයා එන්න ඉන්නවා මාර්ගය පැහැදිලි කරගන්න ඕනේ. ඔයාගේ සිත හදාගෙන මේ මොහොතේ අනවශ්‍ය කුණ ඉවත් කරලා දාන්න. ඔබ ළඟ ඉන්න ඔය කුණ උඩ වඩ දුක් දෙන වද දෙන ඔය කුණ ඔය පාපක ඔය පෞකාර ආත්ම ඉවත් කරලා මෙන්න මේ ආදරණීය පුද්ගලයන් පිළිගන්නකෝ. ඉතින් මට කියන්න තියෙන එච්චරයි. අද කියන්න තියෙන ලස්සන පණිවිඩයක් ආදරණීය පණිවිඩයක් ඉතින් අඬින්න ඔයාට මගෙන්. හරිද? ඉතින් ආට ඉතින් විශ්වය ආශිර්වාදය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අනිවාර්යෙන්ම. ඉතින් අනිවාර්යෙන්ම ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, අනිවාර්යෙන්ම මගේ වීඩියෝ ෂෙයා කරන්න අනිත් අයට. මොකද දුකින් ඉන්න හැමෝටම ෂෙයා කරන්න. ඔයාගේ දුකත් විශ්වය නැති කරලා දාවි. ඉතින් මට කියන්න තියෙන ඒ ටික තමයි. thank you bye.